හායි කොහොමද ඔයාලට මේ දවස්වල පුදුම රස්නයක් නේද තියෙන්නේ. කොච්චර වතුර බිව්වත් තිබහ හැරෙන්නේ නෑ නේද. අපි අද තිබහ හැරෙන මනස පුබුදවන මිල්ක් ෂේක් එකක් හදමු. මොනවද දන්නවද? කොමඩු මිල්ක් ෂේක්. ඒකට අපිට ඕනි වෙනවා කොමඩු ගෙඩියක් හෝ භාගයක්. මම අරන් තියෙනවා කොමඩු කිලෝ එකක් විතර. ඒක රැහැර තමයි අරන් තියෙන්නේ. අයිස් කැට, සීනි, වැනිලා අයිස්ක්‍රීම්, ලුණු චුට්ටක්. අපි හදන්නේ කොහොමද කියලා බලමු. බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන මම පොඩියට කපාගත්ත කොමඩු කෑලි ටික එකතු කරගන්නවා. කොමඩු කෑලි පොඩි වෙන තරමට හොඳට බ්ලෙන්ඩ් වෙනවා. මම දැන් කෑලි ටික ඔක්කොම බ්ලෙන්ඩර් කප් එකට දාගෙන ඒකට මම වතුර පොඩ්ඩක් එකතු කරගන්නවා. ගොඩක් අවශ්‍ය නැහැ. කොමඩුත් ටිකක් වතුර ගතියට තියෙන හින්දා. ඊට පස්සේ මම මේ කොමඩු කෑලි ටික හොඳට බ්ලෙන්ඩ් කරගෙන එනවා. මේ විදිහට තමයි බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඉන්නේ. හොඳට පල්ප් එකක් වගේ තියෙනවා. මම මේක පෙරණ එකකට දාලා කෝප් එකට පෙරා ගන්නවා. කොමඩු වැට බ්ලෙන්ඩ් වුණා කියලා තිත්තරහක්වත් මොකුත් රසක් එන්නේ නැහැ කියන බය නැතුව ඕගලන්ට හොඳට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. මම දැන් මේක හැන්දක් ආධාරයෙන් අර පල්ප් එක පෙරෙන්නේ නැහැනේ. හොඳට හැන්දක් ආධාරයෙන් පල්ප් එක පෙරෙනකම් කලවම් කරගන්නවා. බලන්න එතකොට හැන්දෙන් කලවම් කරද්දි හොඳට ඉක්මනට පෙරිලා එනවා. මම දැන් මේ ඉතුරු පල්ප් එකේ තව වතුර ටිකක් එකතු කරලා තවත් හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. එතකොට ඉතුරු හොඳ ජූස් ටිකක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයකට වතුර එකතු කරගන්න පුළුවන්. මේ ආකාරයට හොඳට වතුර එකතු කරගෙන බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. කොමඩු කියන්නේ ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් එහෙම තියෙන අයට එහෙම මාරම හොඳ පළතුරක්. මොකද ඒකේ වතුර මාංශල ගතිය තියෙන හින්දා ඇඟට මාරම හිතකරයි. ඒ වගේම කොමඩු හරිම රසවත් ඉතින්. ඕගොල්ලන්ට මේ අයිස්ක්‍රීම් දැම්මොත් මිල්ක් ෂේක් එකක් විදියට හදාගත්ත හැකි. එහෙම නැතුව අයිස්ක්‍රීම් බොන්න කැමති කෙනෙක් ඉන්නවා නම් සාමාන්‍ය විදිහට හදාගන්න පුළුවන්. එතකොට කොමඩු බීම. අයිස්ක්‍රීමුත් එකතු කරාම කොමඩු මිල්ක් ෂේක් විදියට තමයි ඉතින් එන්නේ. මම දැන් ඉතුරු පල්ප් එකත් බ්ලෙන්ඩර් කරගෙන අර වගේ හැන්දක් අරගෙන හොඳට කලවම් කරගන්නවා. එතකොට හොඳට පල්ප් එකෙන් අර ජූස් ටික බේරිලා එනවා. හොඳට කලවම් කරගෙන මේ ටික ඔක්කොම පෙරලා ගන්නවා. බලන්න ඇට දෙපාරක් බ්ලෙන්ඩ් කරත් ගොඩාක් බ්ලෙන්ඩ් වෙලා නැහැ. සාමාන්‍ය තරමින් තමයි බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. එම හොඳට තද කරගෙන ජූස් එක පෙරා ගන්න තමයි තියෙන්නේ. මේ බලන්න මේ පල්ප් එකේ ඇට හොඳටම බ්ලෙන්ඩ් වෙලා නැහැ. සාමාන්‍ය තරමින් තියෙනවා. දැන් මම අර පෙරාගත්ත කොමඩු ජූස් ටික නැවත බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්න. බ්ලෙන්ඩර් කප් එක හොදගෙන එකතු කරගන්න. මොකද අරකේ ඇට කෑලි එහෙම තියෙන්න පුළුවන්. දැන් මම ඒකට එකතු කරගන්නවා සීනි. සීනි මම පුරවලා මේ සැහැඳි දෙකක් විතර එකතු කරගන්නවා. ඕගොල්ලෝ කැමති විදිහට එකතු කරගන්න පුළුවන්. ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා. සීනි එකතු කරගන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් දියවැඩිය තත්ත්වයක් එහෙම තියෙනවා නම් සීනි එකතු කරගන්න නැතුව ඉන්න පුළුවන්. මොකද අයිස්ක්‍රීම් එකතු කරන හින්දා. මම දැන් වැනිලා අයිස්ක්‍රීම් එකතු කරගන්නවා හැඳි කීපයක්. ඕගොල්ලන්ට අවශ්‍ය පරිදි වැනිලා අයිස්ක්‍රීම් එකතු කරගන්න පුළුවන්. මම දැන් වීදුරුවට අයිස් කැට එකතු කරගන්නවා. කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේ නැතුව බ්ලෙන්ඩ් කරන වෙලාවේ වුණත් එකතු කරගන්න පුළුවන්. මම දැන් පෙරාගත්ත කොමඩු ජූස් ටික එකතු කරගන්නවා. බලන්නකො නේද? හරිම ලස්සනයි. ෆලූඩත් වගේ. මේක හරිම රසයි. හදලම බලන්න මාරම රසයි. දැන් මම ගානිෂ් කරගන්න නැවතත් උඩින් වැනිලා අයිස්ක්‍රීම් ටිකක් එකතු කරගන්නවා. ඔයගලන්ට මේකට කස ඇට තියෙනවා නම් කස ඇට ටිකකුත් එකතු කරගන්න පුළුවන්. එතකොට තවත් රසවත්. ඒ වගේම ඇඟට තවත් හොඳයි. මං ගාව මේ වෙලාවේ කස ඇට නැහැ. ඒකයි මම එකතු කරගන්නේ නැත්තේ. දැන් අපි ගානිෂ් කරගන්න කොමඩු කෑලි දෙකකුත් ගා ගන්න පුළුවන්.
මේක මාරම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. රස වගේම මාර විදියට ඇඟට මාර සිසිලසක් හම්බ වෙනවා. බීලා බලන්න. ලංකා රසවිමන YouTube channel එක subscribe කරන් යන්න.